අපි නකට බයද බං සොහන අපේ විමානයයි මේ කොකට වරේන තිත් යට දිවාරයයි කල් කටස් කටස් කල ගිටාර සින්දු වලම එල්ලි චින පටස් පට ඕගොල්ලොත් සද්දෝනේ හයේ හතර කල්ලි මේ කොටස් වෙලඳ පොලිස් අටස් ගාන කොට වැටෙන්නේ නෑ සල්ලි අපි හෙටත් එහෙම පයි ගටක් තියෙනකොට යටත් වෙයිද මල්ලි මේ අකසට පොළොවෙන් නගින්නේ මගේ හලෝ ගයිස් ඔන්න අද ඔයාලව එක්කන් යනවා අපේ ගමේ තියෙන ලස්සන සල්පිලක් බලන්න අපි ගිහින් බලමු කොහොමද සල්පිල කියලා කාලායන්නේ රුපියල් 2000යි ඒ පාර සාපයක් තමයි දෙයනේ බෙදෙනව මිනිස්සුන්ගේ සද්ද නැද්ද හරි පිට අවුරුදු ගානකට කලින් මට පවා මොනවද කියන්නේ 1300යි මම යන්නේ හැදුව විතරයි ආයේ මේ පැත්තට එනවා 1300යි 1300යි 1400යි දෙන්නා කුඩේ පාර 1500යි 1600යි මොරදියා පසුසේ බලන්නේ ඔබ විතරයි ආද මොරදියා කන් මොකද බොන්නේ ඔය නාදල මේ කටමාන්න වල පොට්ටලේ කරලා හම් කටහඬවල් දාලා කිව්වා ඕ මලා තියෙන ඔය මම වෙනවා නිකන් බෝයි ඇත්තටම මොකක්ද කියන බලපං කරා මේ සිකියුරිටි කියන මම කියන්නේ කොච්චර කොයි නෑනේ සිනමැටික් ඒනෝනේ සිනමැටික් ඔය සිනමැටික් නේ දාන්නේ සිනමැටික් දානවා මේ අයියා තනියක් ගහනවා ලුලු කරේ කියනවා නතුන්ට වීඩියෝ කරන්න කියලා වැලිගොඩේ පිළුම් කමුද ඔය අනිවාර්යයෙන් මම වීඩියෝ කරන්න ආවා චාරුක් කොහොමද තමයි ඕනට එහෙම ගියා කේටික කණුව කඩුව ඔබට කඩුව කියන්නේ කණුව කියන්නේ මොනවද කරන්න පේන්නේ නැහැ මේකට අර අපි අරගෙන ඔබේ බේවි කියලා බලපද වදා ගන්න කඩුව කියලා කියයිලි දස් 800ක් විදියට තමයි සටහන් වෙන්නේ. ඉතින් තවත් පුංචි වෙලාවක් විතරයි තියෙන්නේ. ඕගොල්ලන්ට තමන්ගේ ගම වෙනුවෙන් බැඳිවැව ජනපදයේ අපි සංවිධානය වෙනුවෙන් ඕගොල්ලෝගේ දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා ඕගොල්ලෝ ලක්ෂය දක්වා මේක රැගෙන යයි කියන ප්‍රබල විශ්වාසය තියෙනවා. ඉතින් ඒ අනුව KM රේණුකා මහත්මිය පළතුරු වට්ටිය වෙනුවෙන් රුපියල් 1000ක මුදල් පරිත්‍යාගයක් කරනවා. ඉස්සලා කිව්වා වගේ ඕගොල්ලන්ට පුළුවන් තමන් ගාව තියෙන ඕනම ගාණක් මේ වෙනුවෙන් යොදවන්න. ඕගොල්ලෝ සල්පිල් භාණ්ඩ විද්‍යේශයේදී ලන්සුව
97 කිව්වා. එතුමාගේ නම කියන්න චුට්ටක් සටහන් කරන්න. अजित कुमारई नामय सुदीले तरुवगसे उन्ने चलनंदन पिरीते बले नोब सेनदासुराकिन्ने सिरित परिदियोने में दिवियट तितमतु तबमिन्ने तरनामी वैम गावट उप आदर दुन्ने अद बेतीगिन आदारे दुन्ने अजित महात्म्यावन्ने यन यन गमनक पासा उया देवियो रकिन्ने पिनम हेतु विन्ने देवियो रकला दिन्ने पिनम हेतु विन्ने देवियो रकला दिन्ने 98,500යි විදිහට සටහන් කරනවා පළතුරු පතුනේ වෙන්දේසියේ ජානක මහත්මයා. ඊළඟ නම කාගේද? 98,500යි. රේගහසෙට හතක් වගේ පායයි ඔන්නේ කීටි ළඟ නැවතුනේ හිත මදකට මෙන්න ජීවිතයේ හැමදාමත් ඉසුරු ලැබෙන්න යන යන හැම තැනක් පාසා ජයම ලබන්න පින්වත් හිත නැනවත් වැඩකට දෙන්නේ tempat ගති ලක්ෂණ හද වටේ තියෙන්නේ තරුණ කමට හිස නමමින් පැතුම පතන්නේ පුරුණු වියේ හිඳිමින් කවි පැතුම ගෙනෙන්නේ කොටා හිටියන මනාට එකමාරට උත්තර දෙන්න අයියා පෙබුද්දයන් පොඩ්ඩක් කොහමනේ තාටේ විරුදුවක් කියලා දෙන්න කොල්ලෝ ටික පව් රංජි මහත්මයාගේ නම ඇහෙනවා මම දන්නවා ඔහොම එකට දායක වෙනවා කියලා. මොකද කියන්නේ 1,07,250 අවසාන සනිටුවන් වෙලා තියෙන තවමත් ලන්සුවේ විදිහටම යනවා අවසන් වෙලා නැහැ. 1,07,250. එපා එපා එහෙම කියන්න බෑ කොල්ලෝ. දෙකුම් කලු 500යි නම සඳුන් මදුසංක. සඳුන් මදුසංක. සඳුන් මලක් වගේ දිලේ නමක් සඳුන් නගන්නේ ඕනේ උපි නමෙට ගමෙට කපි මල් මම ගිනින්නේ බින්දෙන්න බඳු නිරහදන්නේ කවුරුත් හිත හදන්නේ සඳුන් නමට කවි ගෙනවා හිතපත්ලෙන් අකන්නේ සඳුන් නොයා අකන්නේ කවි මල් දම් ලබන්නේ සඳුන් ඔයා අකන්නේ කවි මල් දම් ලබන්නේ අවර දෙකයි 1,07,500යි ඇවරයි බාහිලා ගහන්න බඩේ රංජේ දෙපොද්දා ඕලේ අපි ඉස්සරහට පයින් යම්බන් අරන් ඉරි යන්ගෝ යමංග මල් අර ඔන්න ඕලේ තක්ෂල පුතා රුපියල් 500කින් මුදල් දායකත්වයක් දෙනවා සඳුන් අයියා පළතුරු පොදුර ගත්තොත් මටත් කොටසක් ඕනේ කියලා රුපියල් 1,08,000ක් විදිහට සනිටුවන් වෙනවා පොරොන්දුකුත් එක්ක 1,08,000යි 1,08,500යි සඳුන් තක්ෂල පුතුගේ නාමෙත් ලියනවා පොරොන්දු වරගන්නේ
සතුන් අයියා අරගත්තු තින් මේ 10500යි සතුන් ගාව නැවතත් ඇවර 3ක් අවසන් වෙලා තියෙද්දී සතුන් වැඩේ අතාරින්නේ ඔන්න සතුන් අයියේ තරුවක් වගේ ඉන්න තරුව ඇවිල්ලා රුපියල් 1000කින් ආධාරයක් දෙනවා 1,11,500ක් විදිහට ලන්සුව සනිටුවන් වෙනවා. 1,12,000යි. සඳුන් අය වැඩි අතාරින්නේ නැහැ. සඳුන් අය වැඩි අතාරින්නේ නැහැ. 1,12,000යි. 1,12,100යි නම සුපුන් 12,200යි. 1,12,200යි. දේවරක් අවසම 1,12,200යි. දේවර දෙකක් අවසමයි. සඳුන් 1,12,200යි. 1,11,700යි. 800යි. 200යි. 800යි. 1,11,800යි. තාම මුදල් ලැබිලා නැහැ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. 1,12,500යි. මදල් ලන්සුව සයිටුවන් වෙලා තියෙන්නේ මුදල් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. 1,13,000යි. 13,100යි. 1,13,100යි.  දායකත්වය ලබා දෙනවා පළතුරු පඳුර වෙද්දේසියට. ඒ අනුව සම්පූර්ණ කරන 1,22,500යි. 1,22,500යි. හදවත තුල ඇති ගුණයට විලසින් කවිගෙන ගෙන්නේ රංචි මෙති දුගෙන මිලස් මොනන්නේ 5000ක ලන්සුව සහ පළතුරු වට්ටිය නතර වෙනවා. නිවස ඉදිරි පිට ඉඳගෙන පිදුව ආදරේ යල්ලෙන්නේ මා වෙන්නේ පාමා කරේ සසර වසනා තුරා ඉඳිමි ඔබ හාමිමා අස සදසේ පිටින් ආදරේ ඔබගේ දෝතින් පිදුව ආදරේ දැන් පුල් චාටර් සුලංගේ වැනිනවා හැටි දැක්කා මල් පිපුණු හැටි දැක්කේනේ සමනලයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා උන් හැදුණු හැටි දැක්කේනේ කතා හැටි එක වගේ එකට හින්දි එක පවුලේ නේ කමන්නේ තාප්පකින් වෙන් කරාට බැඳිමේ ජනපදයේ මේ සංවිධානයේ ජනපදයේ අපි සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෝ දෙපළ 1,50,000යි කීර්ති මහත්මයා ඔව් රංජි මහත්මයා සහ කීර්ති මහත්මයා අතර තමයි මේ සටන යන්නේ 1,50,000යි කීර්ති මහත්මයා ගාව තමයි මේ වෙද්දි පළතුරු බඳුනේ අයිතිය තියෙන්නේ. තමන්ගේ සුරතේ පළතුරු බඳුනේ අයිතිය තියෙනවා දෑවර 3යි. 1,60යි. ඔව් කීර්ති මහත්මයා 1,50,000යි කියද්දී 1,60,000යි කියලා රංජි මහත්මයා කියනවා. අල්ලපු ගෙදරට අරගන්නද දෙන්නද මට ලෝබත් තොය වෙනවා මක් කරන්ද කියලාගේ
හදවත විමසනවා 1,60,000යි මේ විදිහට ලන්සු 1,60,000යි රන් 1,60,000 නතර වෙලා තියෙනවා රංජි මහත්මයා ළඟ අවසාන අයිතිය මේ වෙද්දී තියෙනකොට තව කෙනෙක් ඉන්නවද තව පුංචි වෙලාවක් තියෙනවා ඔබට තමන්ගේ තීරණය ඉදිරිපත් කරන්න සනිටුවන් වෙද්දී රංජි මහත්මයා අවසාන අයිතිය මේ වෙද්දී සනිටුවන් කරගෙන තියෙනවා ඒ අනුව දේවර 3ක් අවසానයි එහෙනම් සුභාතින් ඔහුට පිළින කරනවා පළතුරු මඳුන තුම් ඈවරයි ජනපදගම සල්පිල් වෙන්දේසියේ අවසානාංගය රංජි මහත්මයා තමන්ගේ සුරතට ගන්නවා 1,60,000ක් විදිහට සල්පිලේ ලන්සෝ සන්තුහන් කරමින් ඉතින් හැම කෙනෙක්ම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මෙතෙක් තව කෙනෙක් එක්ක සල්පිල් වෙන්දේසි කරපු මාව මට දුන්නු තනිව සල්පිලක් වෙන්දේසි කිරීම වෙනුවෙන් ලබා දුන්නු ශක්තියට